අයිබෝවන් පෞරුෂය කියලා කියන්නේ අපි හැමෝම කතා වෙන අපි හැමෝම දන්න කරුණක්. පෞරුෂය කියන දේ එක් දෙයකට පමණක් සීමා වෙච්ච දෙයක් නෙමෙයි. අපේ ජීවිතේ අපි කටයුතු කරද්දී විවිධ අවස්ථාවල අපේ පෞරුෂය කියන දේ අපිට වැදගත්. භූමි ටීවී අවුරුදු කුමරා කුමරිය පසුගිය දිනවල පැවැත්වුවා. එම තරඟයේ ප්‍රධාන තරඟ ජයග්‍රාහකයින්ට අපතරව අනු තරඟ ජයග්‍රාහකයින් ගණනාවක් තේරීපත් වුණා. ඒ අතර වඩාත් සුවිශේෂීම තරඟ ඛණ්ඩයක් තමයි පෞරුෂයේ හිමි කුමරා කුමරිය කියලා කියන්නේ. ඉතින් එදා දවසේ හොඳම පෞරුෂයට හිමි ඒ කිරුළ හිමි වුණේ ඔබ දෙදෙනාට. ඉතින් අද භූමි ටීවී මේ කතා බහේ අපි සෝදානම් වෙන්නේ ඔවුන් සමග ඔවුන්ගේ ජීවිතය පිළිබඳව කතා කරන්න. අපි ඉස්සෙල්ලාම ඔබ දෙදෙනාව ආයුබෝවන් කියලා පිළිගන්නවා. අයිබෝවන්. මම හිතන්නේ අද දවසේ අපි කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. ඔබ දෙදෙනාගේ තොරතුරු, ඒ වගේම එදා දවසේ තරඟේ තිබුණු තොරතුරු, මේ හැමදේම අපි කතා කරන්න සූදානම්. ඉස්සෙල්ලාම අපි චලනිව හඳුන්වලා දෙමු. මගේ නම ශාලිනී මදුෂානි. මම මේ තරඟනාව ගම්පහ ප්‍රදේශයේ ඉඳලා මම දැනට පෞද්ගලික අංශයේ රැකියාවක නියුත් වෙනවා. ඒ වගේම උසස් අධ්‍යාපන කටයුතු කරමින් පවතිනවා. ඒතර උසස් අධ්‍යාපනය කරමින් තමයි මේ තරඟයට සම්බන්ධ වුනේ. ඒ වගේම හොඳම පෞරුෂයට හිමි කුමරා බවට එදා දවසේ පත් වුනේ ඉසුරු. ඉසුරු හඳුන්වලා බලන්න. ඔය මගේ නම ඉසුරු ලෙනුන් කුමාර. මම ආයේ කොළඹ දිස්ත්‍රික්කයේ ඉඳලා මගේ වයස අවුරුදු 26යි. මම දැනට පෞද්ගලික ක්ෂේත්‍රයේ රැකියාවක් කරන අතරතුර මගේම ව්‍යාපාරය පටන් අරන් ඉන්නවා. ඊට අමතරව සාගර ජීවිද්‍යාව ගැන ධර්මින් එදිනත් අපි හැමෝටම පාසල් කාලය කියන්නේ කවදාවත් අමතක කරන්න බෑනේ. මේ හැම දෙයකම මූලාරම්භය සිද්ධ වෙන්නේ පාසල් කාලේ. අපි චලනගේ පාසල් කාලය ගැන මතක් කරමු. මම පාසල් කාලේ ඉඳන් ගොඩක් මේ දක්ෂ වුණේ නර්තනයට. ඒ රංගන ඒවටත් කටයුතු වෙන තරඟවල තිබිලා ඒවට ඉදිරිපත් වෙලා තියෙනවා. මම මුලින්ම මගේ මේ සාමාන්‍ය පෙළ ලියුනේ මගේ ගමේ පාසලේ. ඊට පස්සේ සාමාන්‍ය පෙළ සමත් වෙලා මම උසස් අධ්‍යාපනය සඳහා ගලහිටියා මධ්‍ය මහාවිද්‍යාලයට ඇතුළත් වුණා. හරි. ඊට පස්සේ උසස් අධ්‍යාපනය කළේ ගලහිටියාව මධ්‍ය මහාවිද්‍යාලය. ඉසුරුගේ පාසල් කාලේ මම ඇත්තම පාසල් දෙකට ගියා. මුලින්ම ගමේ පාසලට තමයි ගියේ. විශේෂත්වයේ පාසලත් නගර පාසලට ගියා. නගර පාසලේ තමයි උසස් අධ්‍යාපනය ඉගෙන ගත්තේ. පාසල් කාලයේදී මම ගොඩක්ම දක්ෂ චිත්‍ර කලාවට. චිත්‍ර කලාවෙන් ගොඩක් සාතික ගණන් තියෙනවා. ඉතින් මේ තමයි පාසල් ජීවිතය කරේ. එවකම අපේ ජීවිතයේ අපිට කවදාවත් අමතක කරන්න බැරි දෙන්නෙක්ට අපේ අම්මයි තාත්තයි කියන්නේ. මේ හැම දෙයකම පිටිපස්සේ අපි හැමෝටම යෝධ සෙවණැල්ලක් ඉන්නවනම් ඒ ඉන්නේ මං දන්නේ අපේ අම්මයි. මගේ ජීවිතෙත් එහෙමයි, ඔයගොල්ලන්ගේ ජීවිත කතාවලත් එහෙමයි. එතකොට අම්මා තාත්තගෙන් ලැබුණු සහයෝග සහ ඒගොල්ලෝ මේ තරම් ආපු ගමනේදී ඔබට දුන්නු හයිය ගැන මතක් කරොත් චල. ඔව් ඇත්තටම අයියේ මේ මගේ හැමදේම පිටිපස්සෙන් ඉන්නේ මගේ අම්මා. මේ මගේ තාත්තා වෙනුවෙන් මගේ අම්මා වෙනුවෙන් හැමදේම ඉන්නේ මගේ අම්මා. මගේ අම්මට ස්තුතිවන්ත වෙන හැම තරඟයකටම කියන්නේ මම කැමති දෙයට මට යන්න ඉඩ දුන්නා. ඊන තමයි අද මම මේ වගේ තැනක ඉන්නේ. මම මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා මගේ අම්මට. ඒ වගේම මගේ ආච්චි අම්මා, මාමා, එතකොට විදේශගත වෙලා ඉන්න මගේ ලොකු අම්මා හැමෝම මං ගැන හැමදේම හොයලා බැලුවා. යාලා පුළුවන් විදිහට මට හැමදේමකින්ම උදව් කරා. ඔව් මම හිතන්නේ අද දවසේදී අපේ මැදිරියටත් ඔබේ අම්මා ඇවිල්ලා ඉන්නවා. ඔබ පිටිපස්සේ සිටින යෝධ සෙවණැල්ලක් ඔබේ අම්මා. ඒ වගේමයි හැම අම්මා කෙනෙක් තමන්ගේ දරුවෝ දවසක මේ ලෝකේ දිනනවා දකින්න එක තමයි අපේ අම්මලගේ තියෙන ප්‍රාර්ථනාව. ඉසුරු අම්මා තාත්තා ගැන මතක් කළොත්. ඇත්තමයි මගේ තාත්තා නෑගේ තුන අතර අම්මා තමයි මගේ හැමදේම හිටියේ පොඩි කාලේ ඉඳන්. පොඩි කාලේ ඉඳන් අම්මා ඉස්කෝලේ පාසල් ජීවිතේ ඉවරනකම් අම්මා තමයි මගේ ළඟින් හිටියේ. ඉතින් මේ වගේ තරගයකට ඇත්තටම ඉදිරිපත් වෙන්නත් අම්මා ගොඩක් හයියක් වුණා. ඉතින් අම්මගේ අම්මා පිටිපස්සේ හිටපු ඉඳන් තමයි අද මම මේ ඉන්න තැන ඉන්නවා කියලා මම හිතන්නේ. ඒ දෙන්න අපි හැමෝගෙම ජීවිත කතාවල අපිට ඉන්න වීරවරිය සහ වීරයා අපේ අම්මයි තාත්තයි. මේ හැම ජයග්‍රහණයක මේ හැම පැසසුමකම පිටිපස්සේ අපිට ඉන්න යෝධ බැම්ම අපේ අම්මලා තාත්තලා. ඉතින් මේ දේ අපි මතක් කරන ගමන්ම අවුරුදු කුමරන් කුමරිය තරග ඕනෑ තරම් අද ලංකාවේ අපි දකිනවා. කුමරෙක් කුමරියක් වෙන්න ඔබ හිතන විදිහට චලන්නේ සුදුසු ගුණාංග මොන වගේ ගුණාංග තියෙන කෙනෙක්ටද කුමරෙක් කුමරියක් කිරුළු බලදින්න පුළුවන්? ඇත්තටම අයියේ බාහිර පෙනුමින් වගේම අභ්‍යන්තර ගති ලක්ෂණාත්මක අන්තරම බලපානවා.
මම හිතන විදිහට තරගයක ඉදිරියට යන්න නම් ඇත්තටම ඉවසීම අවංකභාවය අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. එහෙම ඉවසන කෙනෙක්ට ඇත්තටම තැනකට යන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඉසුරු ඇත්තරම මම හිතන්න අංක එකට තියන්නවන කැපීම කැපේ තියනවා ජීතය ඕනද ජයගන්න පුළුවන් ඒවගේම අවුදු කුමරාකුමරයගෙන සලාන දිලවත් වෙනවාන අනිවාරෙන් තමන්ගේ පෞරුෂය තමන්ගේ බාහිර පෙනීමවාගේම තමන්ගේ ඇතුළත්තේ චල්ලකිවවාගේම ඒ ඔක්කොම ශක්තිමත් කරගල සරට යන්නඕන එකතම් මන්න දන්න ජයග්‍රහණය තින ප්‍රතුම සන්න ජයග්‍රාහකයට තියෙන සාධක ඒ විදියට අපි කතා කරත්ති අපිට මෙතනදි රුව කියන එකත් එක වැදගත්තයක් රුව කියන එකත් අත්‍යවශ්‍යයි රුවට අමතරව තව බොහෝ දේවල් අපි ඔබ කිව් විදියට තිය රුව රැක ගන්න බොහෝ දෙනෙක් බලන්නින් ඉගුලන් එරුව ලස්සන කරගන්න බාහිරාලෙපන ගානෝ විවිධ කෑම ජාති කනවා ව්‍යායාම කරනවා චලනි කොහොමද හොඳ පෞර්ෂයක් තියෙන වගේ හොඳ රුවක් ඔබට තියෙනවා එනිසානේ ඔබ ජයග්‍රහණය කරන්නේ ඔබේ රුව පවත්වාගෙනයට ඔබේ රුව ලස්සනට තියා කරන්න ඔබ මනවා දනු කමනය කර ඇත්තටමයි මං කෘතිම දේවල් ඇත්තරම පාවිච්චි කරන්න ස්වභාවික දේවල් විතරයි මම මූණ ගෑවත් ඇත්තරම ගන්න අම්මා තමයි මම කොණ්ඩේටත් තෙල් එකක් ගෙදරටම හදනවා ස්වභාවික දේවල් දාලා ඉතින් මම ඇත්තරම ගන්නේ කෘතිම දේවල් ගන්න ස්වභාවික දේවල් වලින්ම හදාගත්ත දේවල් තමයි මම පාවිච්චි කරන්නේ. ඔව් ඇත්තටම ස්වභාවික දේවල් තුලින් අපිට අපේ රුව පැහැපත්ව තියාගන්න ලස්සනට තියාගන්න අපේ දේශ කලාපය ලස්සනට තියාගන්න අපිට හැකියාව තියෙනවා. මොකද අද වෙනකොට බාහිර ආලේපනගත සාම විවිධ නම් වලින් විවිධාකාර විදියට කියනවා. නමුත් ඒවේ තියෙන අන්තර්ගතය පිළිබඳව අපි අවබෝධයක් නැතුව භාවිතා කළොත් සමහර විට අතුරු ප්‍රතිඵල වලට අපිට මුහුණ දෙන්න වෙනවා. ඉස්සර මොකද ඉතින් මේ රූපය පිරිමි කෙනෙක් කිව්වහම පිරිමි කෙනෙක්ටත් හොඳ ලස්සන රුවක් තියෙන්න ඕනේ පෞරුෂය වගේම තමන්ගේ බාහිර පෙනුම වැදගත් වෙනවා තරගයක. ඒ වගේම සාමාන්‍ය ජීවිතයේදී ඒක බලපවත්වනවා. ඔබේ පෙනුම පවත්වා ගන්න ඔබ මොනවද අනුගමනය කරන්නේ? ඔය ඇත්තරම මාත් චල්ලිකව කෘතිම දේවල් පාච්චි කරන්න උගල මම මට ඇත්තරම පෙන් කිරි කරය මොදම තන්න රැකියාත් එක්ක එනිසා ගලින්ම අවධානය යොමු කරනවා මගේ යකට යායක අනිවාරෙන් පර්සනල්ටි වලද අනිවාරෙන් කෙනෙක් බියුම්ම හැයන්නේ යායකට ඒක රේමේන්ටෙන් කරගත්තර පස්සේ මුන්න සම කියන දේවල් එක්ක කෘතිම දේවල් භාචන කර සාමාන්‍යයෙන් අලතුරු අනම්මන ඒවගේ ගොඩත් දේවල් ශරීරයට අත්නම ඉවේවා පිරිපුම් බාක් ඇතිවෙනවා දැයක වගේ අපේ ශරීරල කෘතිම දේවල් ලබාගන්න නැතුව පුළුවන්තරම් ස්වභායක දේවල්ලින් අපේ ශරීරයේ වර්ධනය කරගන්න කදම පිට දියම් කරන්න තිනකමදේ අනිවාර්යම ඒවකම මේ කෑමබීම කියනදේ ආහාර පාලනය හොඳ ආහාර රටාවක් අනුගමනය කිරීම අපි හැමෝටම වැදගත්. විශේෂයෙන්ම කායවර්ධනය නිරූපණ ශේත්‍රය ප්‍රංගන ශේත්‍රය වගේ ශේත්‍රවලති එක වඩාත් වැදගත් තමන්ගේ ආහාර රටාව. චලනි කොහොමද තමන්ගේ ආහාර රටාව මොන විදියට ඔබ ක්‍රියාත්මක කරන්නේ කියන්නේ උදේට කනවද දවල්ට කනවා ඊට පස්සේ නැත්තම් ඩයටින් ප්ලෑන් එකක් තියෙනවද මොනවද ඔබ අනුගමනය කරන්නේ? මම ඇත්තටම සාමාන්‍යයෙන් උදේම කන කෙනෙක්. මොකද මං රැකියාව නියුතුව ඉන්න හැමදාම උදේට කාලා තමයි යන්න ගෙදරින්. තුන් වේලෙන් මං ඇත්තටම කනවා. මං එහෙම ඩයටින් ප්ලෑන් එකක් කියලා කරන්නේ සාමාන්‍ය විදියට නෝමල් ඉතින් මගේ ආහාර පාන ඒ විදියටම දිනපතා ගන්න. ඔව්. ඒ වගේම මේ ඉස්සරටත් ඇති මේ මොන හරි ප්ලෑන් එකක් තියෙනවද නැත්නම් ඔබත් ඒ විදියට සාමාන්‍ය විදියටම ආහාර ගන්නවද පාලනයක් තියෙනවද? ඔව ඇත්තරම මටරම් ප්ලෑන්ේ අනුව තම ගන්න එසින ගෙමේලා තින්න ොදම අර රෝකට් ප්ලෑන්යක් කරන ඒද මේ ට්‍රක්ස්ටර්වල්ට තම ආහාර ගන්නේ ලොකූට ප්ලෑන්න ගන්න සාමාන්‍ය රතින සිිස්ටම් එකට කෑමටික් ගන්න ආහාර කියනදේ අපේ ජීවිතේ වඩාත් වැදගත්තයක්. අපි ආහාර ගන්න ආකාරය ආහාර ගන්න වෙලාව සහ ඒ පුරුද්ද අපි ක්‍රියාත්මක කරන විදිය හරි වැදගත්. අපි ගන්න ආහාරය මොකක්ද කියන එක හරි වැදගත්. සමහර වෙලාවට මේ සමාජය ගත්තහම කෘතිම ආහාර ටාකි ගොඩක් අපේ රුවට පංහිතන්නේ එක ප්‍රධාන වශයෙන්ම බලපාන නිසා නිවසේ අපේ වැඩසරහන බලන් ඉන්න ඔබටත් හොඳ ආදර්ශයක් අපිට ආහාර ගැනීමේදී හොඳ පුරුදු අපි ඇති කරගන්නට ඕන. හොඳ ආහාර රටාවක් අපි අනුගමනය කරන්නට ඕන. ලස්සන වගේම ඒ හැමදේම රැක ගන්නට නම් පෞරුෂය ලස්සන අපේ පෙනුම මේ හැමදේම රැක ගන්නට නම් ආහාර පුරුදු කියන දේත් අපි හරියාකාරව ගන්නට වශ්‍ය වෙනවා. ඒ අතම අපි කතා කරමු ඔබේ හැකියාවල් ගැන.
නිරූපණ සම්බන්ධ දෙයක් මේ කුමරා කුමරී වැඩසටහන් කියන්නේ. එතකොට ඔබට නිරූපණයට අමතරව තව මොනවද තියෙන බාහිර හැකියාව? පොඩි කාලේ ඉඳන්ම ගොඩක් හොඳටම පුළුවන් නර්තනය අයියේ. මම මේ සාමාන්‍ය පෙළ නටුමක් කරන්න කිව්ව නර්තන පුළුවන්ද? ගොඩක් මං උඩරට පහතරට සබරගමු මේ තරගවලින් තමයි දිනලා තියෙන්නේ. පාසලේදී මම සමස්ත ලංකාව වෙන කලේ තරගවලින් ඉදිරිපත් වෙලා ජයග්‍රහණය කරලා තියෙනවා. පාසල් කාලේ ගත්තාම මට බාහිර දක්ෂතාව විදියට ගත්තොත් මට නර්තනය කතික තරගවලට ඉදිරිපත් වෙලා තියෙනවා. වෙන ජයග්‍රහණය කරලා තියෙනවා. ඒ වගේ තරගවලින් තමයි මම ඉතින් ජයග්‍රහණය කරලා තියෙන්නේ. ඉසුරු ගීතවලට ඔය මම ඇත්තනම ස්කෝල් කාලීදන් ගොඩක්ම ස්පෝට් පැත්තර තමයි තින්නේ. චිත්‍ර කලාව හැදේරීම අමතරව ම ස්පෝට් පැත්තින් ගොඩ ජයග්‍රහණන් තින මිට 100 වගේ වගේ ස්කෝට් පිට්ටොල ගිල්ල ඊට අමතරව මං ගොඩක් කැමති සාගර ජොන් කලින්කිවෝය සාර ජීවිද්‍යාව ගැන ගොඩක් හදාරන්න. ඉතින් ඒ පැත්තිෙන් ඉස්සරහට යන්තකයි මං ඉස්සරට තනින්නේ. ඒවගේම අභියෝග හින්දේව ලබ අමෝට මෙෙනවා විවිධ අවස්ථාවල විවිධ අභියෝගෙන් සමාර වෙලාවට තරගේ අතරතුරත් ඔබට අභියෝගෙන්ට ඇති. අපි හිතමු ඔබට නාලිකාවක ප්‍රධාන චරිතය රඟපාන්න අවස්ථාව ලැබෙන රංගනයෙන් දායක වේ. එම අභියෝගි භාරකර. අනිවාර්යෙන්ම අයියේ මට රංගන ශේත්‍රයේ එන්න කියලා අභියෝගයක් හම්බුනොත් අනිවාර්යෙන්ම මම ඒකට මුහුණ දෙනවා. මම කැමති රංගන ශේත්‍රයෙන් ඉදිරියට යන්න. ඔය වගේ මිසුරු ඇත්තන මාත් කැමති අභියෝ භාරගන්න කොද අප ජීවිතයට අභියෝ කියන දේව හමදා වෙන නිසාමක් කැමති රංග ශිස්ත්‍රයේ අභියෝගයක් අවුත් අනිවාරෙන් භාරග. ඒවගේම මේ තරං ගමන් මගේදී අපිට මතක් කරන්න බොහෝ දෙනෙක් ඇති. විශේෂම තරගෙදී ඔබට උදව්කාර කළ පිරිසක් වේදමාපියන්ට අමතරව තවත් බොහෝ දෙනෙක් ඇති. ඒවගේ මද වෙනකං අප ගමන් මගේදී ඔබ මතක් කළ යුතු ඔබට උදව්කාර කළ ඔබට හයියක් වුණු ශක්තියක් වුණු බොහෝ දෙනෙක් මතක් කරන්නටයි අපි ඒ පිරිස පිළිබඳව මතක් කළ. මම මුලින් මතක් කරන්න ඕනේ මගේ සෝජි පෙන්න. ඇත්තටම මම තරගයට ඇවිල්ලා يعني මානසික වගේම ඇත්තම නිදහසේ මේ තරගයකට මුහුණ දෙන්නේ. එයාගේ ශක්තිය තියෙනවා. දැන් අද කාලේ මගේ යාළුවෝනත් බලද්දී එහෙම නිදහස දෙන කට්ටිය අඩුයි ඇත්තටම. ඒ වගේම එයාගේ අම්මා මතක් කරන්න ඕනේ මේ වෙලාවේදී. මගේ කියන්නේ තරඟවලට පවා ඇඳුම් මහලා දුන්නේ කිව්ව ගමන්ම දවසින් හරි මට ඇඳුම් මහලා දෙනවා ලස්සන්ට. ඉතින් මේ වෙලාවේදී යාගේ අම්මා යාගේ පවුලේ අම්මෝ මතක් කරන්න ඕනේ. ඒ වගේ මගේ යාළුවොත් ගොඩක් දිරිගන්න නම් මම වැඩිච්ච වෙලාවේදී කමන්නේ චාන්හි අපි ඊළඟ තරඟවලට දැන් මේ අවුරුද්දේ වුණත් ලබන අවුරුද්ද අපි try කරමු කියලා කියපු මගේ යාළුවෝ ගොඩක් පිරිසක් ඉන්න මක පිටිපස්සෙන්. ඒ යාළුවෝ හැමෝම නම් වශයෙන් කියන්න බැරි වුණත් මේ වෙලාවේදී මගේ යාළුවෝ හැමෝටම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේ මගේ පාසලේ ගුරුවරු දැනටත් මගේ කියන්නේ Facebook එකේ පවා දැකලා ලස්සනයි පුතේ තව ඉදිරියට යන්න ඕන ඔයා කියලා සුබ පතනවා. ඉතින් ඒ හැමෝටම ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ. ඉස්රුටත් ඇදී බොහෝ දෙනෙක් සුරන්නට මතක් කරන්න. ඇතර මුලින්ම ස්තෝඩන්තය නෝග අම්මට ඊට පස්සේ මගේ ෆ්‍රෙන්ට එයා තමයි මගේ හැමදේටම පිට පස්සෙන් බිලලා මට අසනික ලප්තෙන් නිසා මගේ වැඩගුඩක් ඒවට ඉන්න අමාරුණා. සින් වයිගල් ෆින්ද ගොඩක්ම මගේ සපෝට්ටඩටිය යාගේ පැත් අම්බයි තාත්තයි හන්දිය ඉගෙනරන්නයි. ඊට අමතර මගේ යා හොළු මෑලකින්න යා මං අස්ථමතක් කරු තරුෂ කියලා යත් මන ගොඩක් ඇස එරපු සාවගයක් දුන්න. ඉන් නම් වශයෙන් පනත් කියන්න අමාරු තරම් පිරිසක් සාහක ලබාදීලදී ඉතින් මගේ කොටුම ස්තුතියන්තයනවා. ඒවගේම අද දවසේදී බොහෝ දේවල් අපි කතා වුණා භූමි සතියන්තය වැඩසටහන තුළින්. ඉතින් මෙවැනිම වැඩසටහනකින් නැවතවතාවක් ඔබේ ආලින්දේශ ගොඩවැදීමේ බලාපොරොත්තුවෙන් අපි අදට ඔබේ නිවසෙන් සමුගන්නවා. ලබන සතියෙත් සුපුරුදු පරිදි භූමි සතියන්ත්‍රය වැඩසටහන අරගෙන මම ඔබේ නිවසට මේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. ඔබට සුබ දවසක්.